අපි දැන් මෙච්චර දවසක් කාබනි සංයෝගයක නමක් දෙන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගත්තා. යුපැක් නාමකරණය මොනවද තියෙන රූල්ස් මොනවද කොහොමද අපි නමක් දෙන්නේ මොනවද ආදේශ කාණ්ඩ මොනවද පියවර ටික ඔය ටික ඔක්කොම කතා කරා. තියරි ඉගෙන ගත්තට බෑනේ පුතේ අපි දැනගන්න එපා ඒක අපි කොහොමද ප්‍රශ්නෙට ඇප්ලයි කරන්නේ කියලා. ඒකට හොඳම දේ තමයි පාස් පේපර් ප්‍රශ්න ටිකක් අරගෙන අපිට උත්තරේ හොයාගන්න පුළුවන් බලන එක. සාමාන්‍ය මෙච්චර කාලයක් MCQ ප්‍රශ්නයක් ආවා අපිට සංයෝගෙ දීලා නම් ටික දීලා හරි නම තෝරන්න කියලා. චූටි මිස්ටේක් චූටි වෙනස්කම් වලින් උත්තර පහ වෙනස් කරලා තිබුණා. අපිට තියෙනවා හරි නම තෝරන්න. එහෙනම් අපි බලමු කොහොමද උත්තරේ හොයාගන්නේ කියලා. අපි 2024 පටන්ගෙන අවුරුදු 10ක් පිටිපස්සට කරලා බලමු කොහොමද සංයෝගයකට නමක් ලියන්නේ කියලා. අපි මුලින් බලමු 2024 ප්‍රශ්නෙට කොහොමද උත්තරේ හොයාගන්නේ කියලා. මෙන්න 2024 අපේ පස්වෙනි MCQ එක විදියට දීලා තියෙන ප්‍රශ්නේ. මෙයාගේ කියනවා උත්තර පහක් අපිට දීලා තියෙනවා. ඊට පස්සේ අපිට කියනවා හරි උත්තරේ තෝරන්න කියලා. එහෙනම් පුතේ දැන් ඉස්සලා මතක් කරගන්න අපි කොහොමද කාබනි සංයෝගයකට නමක් දෙන්නේ කියන එක. ඉස්සලාම අපි බලන්න ඕනේ මොකද්ද? මෙයා කවුරු විදිහටද නම් කරන්නේ? කවුද මෙයාගේ ඉන්න ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ කියලා. ක්‍රියාකාරී කාණ්ඩ බැලුවොත් NH2 ඉන්නවා ක්‍රියාකාරී කෙනෙක් විදිහට, OH ඉන්නවා, Cl ඉන්නවා. ඔන්න කාණ්ඩ තුනක් ඉන්නවා. දැන් ඔන්න මතක් කරගන්න ඕනේ මොකද්ද? අර කාණ්ඩවල ක්‍රියාකාරීත්වයේ ප්‍රබලතාවය අනුව දුන්න chart එක. මතකනේ ඉස්සරහින් දුන්නා ආදේශ කාණ්ඩ කුණම නම කොහමද? ප්‍රමුඛ කාණ්ඩ නම කොහමද අපි දෙන්නේ කියලා අන්නේ chart එක මතක් කරගන්න ඕනේ. ඒකේ විදිහට බැලුවම කවුද ඉස්සල්ලාම එන්නේ? ප්‍රධාන ප්‍රමුඛතාවය වැඩි කවුද? OH. එහෙනම් මේ සංයෝගය අපි නම් කරන්නේ කවුද? ඇල්කොහොලයක් විදිහට. ඇල්කොහොලේ අපි සංයෝගය නමේ අගට දාන්නේ මොකද්ද? ඕල් ප්‍රත්‍ය. එහෙනම් මේක ඕල් ප්‍රත්‍යයෙන් ඉවර වෙන නමක් වෙන්න ඕනේ. එහෙනම් ඔන්න MCQ වල උත්තරේ හොයනකොට බලන්න උත්තර පහ දිහා. විභාගය කියන්නේ පුතේ තරගයක්නේ. අපි වෙලාවත් එක කරන ලොකු ෆයිට් එකක්. ඒ වෙලාවට කාලේ රන්හා නෙමෙයි. අපේ ජීවිතේ වගේ වටිනවා. ඒ නිසා වෙලාව ඉතුරු කරගන්න ඕනේ. එහෙනම් බලන්න ඕල් තියෙන උත්තර මොනවද කියලා. එතකොට ගත්තොත් 1 2 ඕල් වලින් ඉවර වෙලා තියෙනවා. 3 ඇමීන් 4 ඇමීන් 5 පෙන්ටේන් වලින්. එහෙනම් අපි දැන් තෝරගත්ත විදිහට මේ තුන් දෙනාගෙන් ප්‍රධාන ක්‍රියාකාරීත්වය වැඩිම මොනේ ඇල්කොහොල්නේ. OH කාණ්ඩයෙන්. නම් මේක ඇල්කොහොලයක් නම් ඕල් ප්‍රත්‍යයෙන් ඉවර වෙන්න ඕනේ. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ 1 හෝ 2. හදිසියේ හරියට දන්නේ නැතුව කන උත්තරයක් ගහනවා නම් අපි උත්තරේ විදිහට මාක් කරන්න ඕනේ මොකද්ද? 1 හෝ 2. හරිනේ? එහෙනම් ඕල්. එහෙනම් දැන් අපි අනිත් උත්තර දිහා බලන්නේ නැහැ. කයින් කරා. ඊට පස්සේ දෙවෙනි වැඩේ. පළවෙනි වැඩේ හරි ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ හොයාගත්තා. සංයෝගී ඉවර වෙන ප්‍රත්‍ය හොයාගත්තා. දැන් දෙවෙනි වැඩේ අපි කරන්න ඕනේ මොකද්ද? දෙවෙනියට මම බලන්න ඕනේ මෙයාගේ කොහොමද කාබන් දාමය අංකණය කරන්න කියලා. කාබන් දාමය අංකණය කරනකොට ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට මොකද ලැබෙන්න ඕනේ? අඩුම අංකය ලැබෙන්න ඕනේ. අපි ඉස්සෙල්ලා බලමු වමේ ඉඳන් දකුණට අංකණය කළා. එමුත් මෙයා 1 2 3 4 5. මෙහෙට ගියොත් ওই විදිහට අංක එනවා. OH කාණ්ඩට අංක 3 එනවා. අපි නිකමට බලමු. දකුණේ ඉඳන් වමට ඇවිල්ලා 1 2 3 4 5. ඒ ආවත් මොනවාද වෙන්නේ? OH කැලට අඩුම අංක එනවා. බලන්න පුතේ නිකමට 1 2 උත්තර දෙක දිහා. උත්තර දෙක දීලා තියෙන කොහමද? එක උත්තරයක් තියෙනවා. වමේ ඉඳන් දකුණට අංකණය කරලා ගන්න උත්තරේ. තව එකක් තියෙනවා දකුණින් ඉඳන් වමට අංකණය කරලා පස්සේ ආපු උත්තරේ. ඔය දෙකෙන් එහෙනම් අපි හරියටම දැනගන්න ඕනේ. දැන් කණක් ගහන්න බෑ. මොකද දැන් අපි හරියට තියරිය දැනගන්න ඕනේ මොන පැත්තටද අපි අංකණය කරන්නේ කියලා. එතකොට වමේ ඉඳන් දකුණට අංකණය කරොත් එහෙම බලන්න NH2 මෙයා ක්ලෝරෝ. වමෙන් දකුණට මෙහෙට ගියාම NH2 වලට එන්නේ පුතේ අංක 2, Cl වලට එනවා අංක 5. ඊට පස්සේ මේ පැත්තට ආවොත් දකුණෙන් වමට ආවොත් NH2 වලට එනවා අංක 4, Cl වලට එනවා අංක 1. බලන්න මේ අංක දෙක එකතුව මේ දෙන්නගේ එකතුව 7ක් වෙනවා. මේ අංක දෙක එකතුව 5ක් වෙනවා. එහෙනම් මොකද මේලා තෝරගන්න ඕනේ? ආදේශ කාණ්ඩවල ලැබෙන අංකවල එකතුව අවම වෙන විදිහටයි අපි මේ කාණ්ඩයක් අංකණය කරන්න ඕනේ. කාබන් දාමයක් අපි අංකණය කරනකොට අංකණය කරන්නේ ආදේශ කාණ්ඩවල ලැබෙන අංකවල එකතුව අඩුම වෙන විදිහට. එහෙනම් මොකද අපි හරි මෙතන එක?
එහෙනම් අපිට සිද්ධ වෙනවා මෙයාව දකුණේ සිට වමට අංකණය කරා. එහෙනම් මෙයාව තමයි තෝරගන්න වෙන්නේ. හරි. දැන් අපිට කෙලින්ම උත්තරේ හොයාගන්න පුළුවන්. මොකද විභාගෙන් තමයි මේ වැඩේ කරන්නේ. නැත්නම් අපි සාමාන්‍ය ඉගෙන ගන්න කාර්ය කරනකොට මෙහෙම කරන්නේ නැහැ. ෂෝට් ෆෝම් එක අපි හරියට නම ලියනවා. ඒ විභාගෙදී අපි මේක වෙලාව ඉතුරු කරගන්න ඕන නිසා අපි මොකද්ද කරන්නේ? මෙතනින් බැලුවා උත්තරෙත් එක කල්පලා ගන්නවා. ඒ උත්තරේ වෙන්න ඕනේ. අංක 2. අපි දැන් බලමු 2023 ප්‍රශ්නෙට කොහොමද අපි උත්තර හොයාගන්නේ කියලා. 2023 A level අපිට බලන්න පුතේ මේ අධ්‍යා ප්‍රශ්න අංක 5 විදිහට මේ MCQ එක තියෙන්නේ. අපි මෙයාට නමක් දෙන්න ඕනේ. එතකොට ක්‍රියාකාරී කාණ්ඩ විදිහට OH ෆයිලයක් ඉන්නවා, NH2 ඉන්නවා. මෙන්න මෙතන ඉන්නවා කාබන් and කාබන් කෙනෙක්. තව ඉන්නවා මෙතන. එතකොට දැන් මේ අපි කවුරු විදිහට නම් කරන්නේ? all alcoholic විදිහටද? amine විදිහටද? මෙයා කීටෝනයක්. කාබන් and කාබන් දෙපැත්තේ අර්කයන් දෙකක්. එහෙනම් මේක on ප්‍රත්‍යයෙන් ඉවර වෙන්නේ. on එකක් විදිහටද? එහෙම නැත්නම් in එකක් විදිහටද? ඕකේ බලනකොට දැන් මතක් කරන රෝඩ් එක. රෝඩ් එක බැලුම් කවුද ප්‍රබලතාවය වැඩි වෙන්නේ? ඕන් කීටෝල්. එහෙනම් අපි මේක නම් කරන්නේ ඕන් ප්‍රත්‍යයෙන් ඉවර වෙන සංයෝගයක් විදිහට. එහෙනම් කීටෝනයක් විදිහට. හරි. අප ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ හොයාගත්ත ඕන් කියලා. දැන් බලන්න පුතේ උත්තර පහදියා. උත්තර පහදියා බලනකොට පළවෙනි උත්තරේ තියෙනවා ඕල් ප්‍රත්‍යයෙන් ඉවර වෙලා 2 ඇමීන් 3 ඕන් 4 ඕන් 5 ඊන්. දැන් අපිට කෙලිම දැන් අපි හොයාගත්තනේ මේක ඕන් වලින් ඉවර වෙන්න ඕනි කියලා. කීටෝනයක් කියලා. එහෙනම් අපි දැන් බලන්න ඕනේ උත්තර දෙන්නේ දිහා විතරයි. 3යි 4යි දිහා විතරයි. අනිත් ඒවා අපිට කෙලිම කපලා අයින් කරන්න පුළුවන්. එහෙනම් දැන් 3යි 4යි දිහා විතර බලන්න. හදිසියේ හරි කණා උත්තරයක් ගහුවොත් ගහන්නේ 3ට හෝ 4ට. හරිනේ? ඒක සම්භාවිතාව හරියයි මේ සම්භාවිතාව 150ක්. හරි. දැන් බලන්න පුතේ මෙයා අංකණය කරමු. හබන්දාමේ අපි අංකණය කරමු. අංකණය කර මම නිකමට මුලින් කරලා බලන්නම්. ඔයා මේ සිට දකුණට. 1 2 3 4 5 6. ඒ ආවට පස්සේ කීටෝන්ට ආව අංක 3. කොහොමද කරලා බලන්න මෙහෙ ඉඳන් දකුණේ වමට ඇවිල්ලා බලමු අපි. 1 2 3 4 5 6. එතකොට කීටෝන කැලට එනවා අංක 4. එහෙනම් මොකද අපි තෝරගන්න ඕනි ක්‍රමය කොහෙන්ද අපි යන්න ඕනි? වමෙන් දකුණට. මොකද කීටෝන ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට එන්න ඕනි අඩුම අංකේ. එතකොට මෙයා ඉන්න මෙතන හයිඩ්‍රොක්සි විදිහට, මෙයා ඉන්නවා ඇමයිනෝ විදිහට, මෙතන ඉන්නවා ඊන් ප්‍රත්‍ය. එතකොට බලන්න උත්තර දැන් දෙකයිනේ අපිට තියෙන්නේ. ඒ දෙක දිහා බැලුවට පස්සේ උත්තරේ විදිහට 4 ඇමයිනෝ 2 හයිඩ්‍රොක්සි. කොහෙද එහෙම උත්තරයක් තියෙන්නේ? 4 ඇමයිනෝ 2 හයිඩ්‍රොක්සි කියන්නේ අංක 4. එහෙනම් මේකේ උත්තරය වෙන්න ඕනි අංක 4. විභාගෙන මේ අංක දිහා බැලුවා උත්තරේ මාක් කරා. හැබැයි දැන් විභාගෙ නෙමෙයිනේ අපි ඉන්නේ. ඒ නිසා දැන් මොකද කරන්නේ? අපි මේ ගාගේ නම ලියමු. අපි දැන් ඉගෙන ගන්න කාලේ අපි පුරුදු වෙන නම ලියන්න ඕනේ. නම ලියාගෙන යමු. ඒ ලියනකොට ඉස්සලාම ලියනවා. මෙන්න ආදේශ කාණ්ඩ දෙකක් ඉන්නවා. කෙනෙක් 4 කෙනෙක් 2. අපි ඉස්සලා ගන්නේ කවුද? 2 ඉන්න හයිඩ්‍රොක්සිද? නෑ. කවුද? 4 ඉන්න ඇමයිනෝ. හේතුව මොකද්ද? 4 ඇමයිනෝ ගන්නේ මෙන්න මේ ආදේශ කාණ්ඩවල නම පටන් ගන්න පළවෙනි අකුර දිහා බලනවා. ඒ බලනකොට මෙයා A අකුර, මෙයා H අකුර. එහෙනම් මුලින් අපිට ඉංග්‍රීසි ඔඩිය මුලින් හම්බෙන්නේ කවුද? A. එහෙනම් අපි මුලින් ගන්න ඕනි ඇමයිනෝ. මොන ඇමයිනෝද? 4. එහෙනම් ඔන්න 4 ඇමයිනෝ ඊළඟට කවුද ඉන්නේ? 2 හයිඩ්‍රොක්සි. හරි. ඊළඟම අකුර ඇතුළේ චුටි ටිකක් තියන්න ඕනි. ඔන්න ඒ වැඩේ කරා හයිඩ්‍රොක්සි හරි. දැන් ඊන් දා ගන්න ඕනි. ඊට කලින් දාන්න ඕනි මොකද්ද? කාබන් දාමේ ඉන්න කාබන් ගාට අදාළ උපසර්ගෙත් එක්ක දාගන්න වෙන්නේ. කවුද කාබන් 6ක් ඉන්නකොට උපසර්ගෙ? හෙක්ස්. හෙක්ස්. ඒතකොට හෙක්ස් වලින් 3ක් යනවා මොකද්ද? හෙක්සේන්, හෙක්සීන්, ඊළඟ එක හෙක්සයින්. ඇල්කේනයක් නම් ඔක්කොම කාබන් දාමේ පුරාම තියෙන තනි බන්ධන නම් ඔක්කොම හෙක්සේන් වෙනවා. එකම එක ද්විත්ව බන්ධනයක් හරි තියෙන හෙක්සීන් වෙනවා. එකම එක ත්‍රිත්ව බන්ධනයක් ට්‍රිපල් බොන්ඩයක් හරි තියෙනවා නම් හෙක්සයින් වෙනවා. දැන් මෙතන මොකක්ද අපිට ඕනි? හෙක්සීන්. මොන හෙක්සීන්ද? මෙයා කොහෙද ඉන්නේ? හෙක්ස් ඔන්න ගත්තා. දැන් හරි. හෙක්ස්. හෙක්ස් කි කවුද? ඊන් කොහෙද ඉන්නේ? පහේ පහ ඊන් අපේ ප්‍රධානියා. කොහෙද ප්‍රධානියා ඉන්නේ? 3. එහෙනම්
3 ඕල්. ඔන්න අපි අපේ දීලා තියෙන සංයෝගයට U-pack නම ලියමු. 23 ඔන්න ඒ උත්තරේ තියෙන ප්‍රශ්නාංක පිළිතුරු 4 වෙනි පිළිතුර විදියට. උත්තරේ 4. අපි දැන් බලමු 2022 දී 2022 අපිට දීලා තියෙන්නේ නාමකරණයේදී ඒ පස්වෙනි ප්‍රශ්නේ. පස්වෙනි ප්‍රශ්නයට කොහොමද අපි උත්තරේ හොයාගන්නේ බලමුකෝ. දැන් බලන්න පුතේ කවුද මෙතන ඉන්නේ ක්‍රියාකාරී කාණ්ඩ. ඔන්න අපිට පේන්න ඉස්සලාම ඉන්නවා ඇල්කොහොලයක් ඉන්නවා මෙන්න ට්‍රිපල් බොන්ඩ් එකක් ඉන්නවා මෙන්න මෙතන ඉන්නවා කවුද මෙයා? මෙහෙම ලියුවම තේරෙන්නේ නැත්තම් මේ ඉන්නේ කවුද? ඇල්ඩිහයිඩයක්. දැන් බලන්න මෙයන් නම දෙන්න ඕනි කවුරු විදිහටද? ඕල් ප්‍රත්‍යයද අයින් ප්‍රත්‍යයද ඇල් ප්‍රත්‍යයෙන් ඉවර වෙන්න ඕනි. ඇල් විදිහටද නම දෙන්න ඕනි. ඒක ඩිපෙන්ඩ් වෙන්නේ කවුරු මතද? අන්න අර දුන්න සදෘශ ශ්‍රේණිය. ඒ කියන්නේ ක්‍රියාකාරීත්වය ප්‍රබලතාවය අනුව තියෙන කාණ්ඩය අනුව. කවුද ප්‍රබලම කියලා මෙතන? ඇල්ඩිහයිඩ්. එහෙනම් මේ සංයෝගයේ නම අන්තිමට කියලා වෙන්න ඕනි ඇල් ප්‍රත්‍යය. එහෙනම් මෙයාව අපි නම් කරන්න වෙන්නේ ඇල් කියලා. ඒ කියන්නේ ඇල්ඩිහයිඩයක් විදියට. ඒකෝට බලන්න පුතේ උත්තර දිහා. උත්තර දිහා බලනකොට පළවෙනි උත්තරේ තියෙන්නේ ඇල් ප්‍රත්‍යයෙන් ඉවර වෙලා. 2 ඕල් ප්‍රත්‍යයෙන් 3 ඇල් ප්‍රත්‍යයෙන් 4 අයින් 5 ඕල්. එහෙනම් අපිට මේකේ කිසිම ප්‍රශ්නයක් නැතුව 2යි 4යි 5යි උත්තර ටික අයින් කරන්න පුළුවන්. ඒකෝට උත්තරේ වුණොත් වෙන්නේ 1 හෝ 3. ඔය දෙක එකක් තමයි උත්තරේට එන්න ඕන. දැන් අපිට ලේසි. 1 1 1 3. දැන් ඔය දෙක තමයි තෝරගන්න ඕනේ. ඇල් ප්‍රත්‍යයෙන් හරි. දැන් අපි අංක දෙක විදිහට මොකද කරන්නේ? අපි මේ කාබන් දාමේ අංකණය කරන්න ඕනේ. දිගම කාබන් දාමේ තෝරගන්න ඕනේ. ඔන්න බලන්න දිගම කාබන් දාමේ තෝරගන්නකොට 1 2 3 4 5 6. කෙනෙක්ට දිගම කාබන් දාමේ කියන මෙන්න මේ කාබන් දාමේ ගන්න පුළුවන්. එහෙම වුණොත් 1 2 3 4. ඇල්ඩිහයිඩ් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයයි ඇති කාබන්ට එන්නේ අංක 4. මේ පැත්තෙන් ආවොත් 1 2 3. එහෙම වුත් යට අංක 3. අපිට ඊට වඩා හොඳ ඔප්ෂන් එකක් තියෙනවා. මොකද්ද? කෙලින්ම මෙහෙම යනවා. හරහාට පහළට යන්නේ නැතුව මෙහෙම දිගම දාම යනවා. එතකොට බලන්න මෙහෙන් අපි ආවොත් එහෙම අපිට 1 2 3 4 5 ඇල්ඩිහයිඩ් යටම කාබන්ට අංක 1 ගන්න පුළුවන්. එහෙනම් අපි කළ යුත්තේ මොකද්ද? ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට අඩුම අංකයෙන් විතර අපි අංකණය කරන්න ඕනේ. එහෙනම් මෙන්න මේ CH2 CH3 දෙන්නව අපිට සලකන්න වෙනවා මොකක් විදිහටද? ආදේශ කාණ්ඩයක් විදිහට. එහෙනම් එයාව අපිට සිද්ධ වෙනවා එතිල් කියලා ආදේශ කොටසක් විදිහට නාමකරණයේදී පාවිච්චි කරන්න. මෙයාට නම් කියනකොට පාවිච්චි කරන්න. එහෙනම් අපි දාංකණය කරමු 1 2 3 4 5. මෙයා හයිඩ්‍රොක්සි මෙතනින් එනවා අයින් ප්‍රත්‍යය මෙයා එතිල්. ඔන්න අපේ ක්‍රියාකාරී කාණ්ඩ ටික. දැන් අපි බලමු අංකෙත් එක්ක. ඔන්න දැන් උත්තරේ තෝරගන්න පුළුවන්. අපේ 2යි අපිට තියෙන 1 හෝ 3 ඇල් ප්‍රත්‍යයෙන් ඉවර වෙන්නේ. දැන් බලමු 5 හයිඩ්‍රොක්සි 2 එතිල්. ওই විදිහට උත්තරයක් තියෙන්නේ කොහෙද? 5 හයිඩ්‍රොක්සි 2 එතිල් 2 එතිල් 5 හයිඩ්‍රොක්සි. දෙකේම ඔන්න ප්‍රශ්නේ ඊළඟ ප්‍රශ්නේ. පළවෙනි වරණේ තියෙන්නේ 5 හයිඩ්‍රොක්සි 2 එතිල් කියලා. තුන්වෙනි වරණේ තියෙන්නේ 2 එතිල් 5 හයිඩ්‍රොක්සි. එහෙනම් මේ වෙලාවේ 5 හයිඩ්‍රොක්සි කියන එකෙන්වත් 2 එතිල් කියන එකෙන්වත් අපිට වෙන් කරගන්න බැහැ උත්තරේ. දැන් මතක් කරගන්න ඕනේ මොකද්ද? ඊළඟ රූල් එක. මොකද්ද? ආදේශ කාණ්ඩ අපි ලියනකොට ලියන්නේ මොකද්ද ඕඩ එක? ඉංග්‍රීසි හෝඩියේ අකුරු පිළිවෙල. මෙතනින් H අකුර, මෙතනින් E අකුර. එහෙනම් මුලින් ලියවෙන්න ඕනේ කවුද? 2 එතිල්. ඕක මතක් වුණා නම් ඉතුරු ඒවා නොබලාම අපිට උත්තරේ ගන්න පුළුවන් මොකද්ද? උත්තරේ අංක 3 කියලා. එක්සෑම් එකේ වුණාට අපි දැන් නම ලියමු. 2 එතිල් හරි ප්‍රශ්න නැහැ ලිව්වා. ඊළඟට කවුද? ඊළඟ ආදේශ කාණ්ඩය 5 හයිඩ්‍රොක්සි එකත් හරි. දැන් කාබන් දාමේ. කාබන් දාමේ කාබන් කීයක් තියෙනවද? කාබන් 5යි. එහෙනම් මොකද ප්‍රත්‍යය? පෙන්ට්. පෙන්ට් වල ඉන්නවා අයින් කෙනෙක්. කොහෙද අයින්නේ? අයින් ඉන්නේ කොහෙද? 3 අයින්. නම් 3 අයින්. ප්‍රධාන කෙනා කවුද? L. 3 අයින් L. මෙන්න මේ වරණ තියෙන්නේ අංක 3. එහෙනම් පිළිතුර වෙන්නේ අංක 1 නෙමෙයි 3. 2021 ප්‍රශ්නේ. ප්‍රශ්න අංක 5 2021.
21 ප්‍රශ්න බලන්න පුතේ මෙයාගේ ක්‍රියාකාරී කාණ්ඩ මොනවද කියලා. මෙයාගේ තියෙනවා NH2 අමයිනෝ කැලක් ඉන්නවා. OH හයිඩ්‍රොක්සි ඉන්නවා. ඊළඟට මෙතන ඉන්නවා ඩබල් බොන්ඩ් එකක් අයන් ප්‍රත්‍යය. ඔන්න ඔය ටික තමයි ඉන්නේ. කවුද දැන් ප්‍රමුඛ? දැන් දන්නවා. දැන් ආයෙ එක මතක් කරන්න ඕනේ නැහැ. ඊළඟ ප්‍රශ්න කිහිපයක් කතා කරලා දැන් ලේසි. කවුද මෙතන ප්‍රමුඛ වෙන්නේ? OH. එහෙනම් අපිට මේක නම් කරන්න වෙන්නේ ඕල් ඇල්කොහොලයක් විදිහට. අංක 1 හරි. අංක 2 දැන් අපි දිගම කාබන් දාමේ තෝරගන්න ඕනේ. දිගම කාබන් දාමේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙන්න මේ දාමේ තමයි දිගම කාබන් දාමේ වෙන්නේ කියලා. බලන්න ඒකද දිගම කාබන් දාමේ කියලා. එයා වුණොත් 1 2 3 4 මේ පැත්තෙන් ආවොත් ඕල් වලට අංක 4 ලැබෙනවා. මෙහෙන් ගියොත් 1 2 3 ලැබෙනවා. හැබැයි පුතේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද? අයින් එක්කෙන ඩබල් බොන්ඩ් එක මොකද්ද වෙන්නේ? එළියට යනවා. අපි මොකද කරන්න ඕනේ? අපි නම ලියනකොට හොඳට මතක තියාගන්න ද්විත්ව බන්ධනයක් තියෙනවා නම් එයා අපේ දිගම කාබන් දාමය ඇතුළට ගන්න ඕනේ. එහෙනම් මෙයාව ආදේශ කැලලක් කරගන්න බෑ. එහෙනම් කාබන් දාමය යන්න ඕනේ කොහොමද? මෙන්න මෙතනින් උඩට. එහෙම නැත්නම් මෙතනින් පටන්ගෙන මේ පැත්තට තමයි කාබන් දාමය ගන්න වෙන්නේ. එතකොට මෙන්න මේ දෙන්න 2022 ප්‍රශ්නේ වගේ මේ දෙන්න මොකද වෙන්නේ? ආදේශ කැලලක් වෙනවා. එතිල් කාබන් දෙකක් නිසා එයා අපි එතිල් කියලා කියනවා. කාබන් දෙකක් ඇල්කේනයක් නම් එතෙන් එයා ආදේශ කැලලක් වුණාම අපි ඇල්කයිල් එකක් වුණාම ඇල්කයිල් කියන එකේ එතිල් කියලා තමයි අපි යාට නම දෙන්නේ. එතකොට මෙයා ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය වුණොත් නම් මෙයා ඇමීන් වෙනවා. ආදේශ කැලලක් වුණොත් නම් මෙයා ඇමයිනෝ වෙනවා. එහෙනම් දැන් හරි ඇමයිනෝ ඉන්නවා කීයද? අපි අංකණය කරමු. දැන් මේකත් පුළුවන්. කෙනෙක්ට මේක දෙපැත්තට අංකණය කරන්න පුළුවන්. කෙනෙක්ට මෙහෙම පටන් ගත්තොත් 1 2 3 4 5 ඕල්ට 3 හම්බ වෙනවා. මෙහෙම පටන් ගත්තොත් 1 2 3 4 5 ඒත් මොකද වෙන්නේ? 3 හම්බ වෙනවා. එහෙනම් දැන් බලන්න උත්තර ටික දිහා. බොහෝ විට ඔය උත්තර දෙකම තියෙන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම ඕල් නොවන ටික අයින් කරගමු. ඕල් වලින් එන්නේ කවුද? 1 2. ඔයගොල්ලන්ගේ ප්‍රශ්නේ ඇතින් පුතේ බලන්න. පළවෙනි වරණේ දෙවෙනි වරණේ තමයි ඕල් පැත්තෙන් ඉවරුනේ. එහෙමනම් 3 ඇමීන් 4 ඇමීන් 5 ඊන්. ඒව නෙමෙයිනේ අපේ උත්තර. එහෙනම් 3 4 5 ටික කපලා අයින් කරන්න. ඉතුරු උනේ කවුද? 1 2. 1 2 දිහා බලාගෙන යනකොට බලන්න පළවෙනි උත්තරේ තියෙනවා 1 ඇමයිනෝ. ඒ කියන්නේ මෙතනින් පටන්ගෙන. ඊළඟ එකේ තියෙනවා 5 ඇමයිනෝ. ඒ කියන්නේ 1 2 3 4 5. මෙහෙම පටන්ගෙන. ඔන්න උත්තර දෙක. දැන් මොකද අපිට පාවිච්චි කරන්න ඕනේ? එතනින් එහා තියදී මතක් කරගන්න ඕනේ. මේ ටිකෙන් විතරක් දැන් උත්තරේ හොයාගන්න බෑ. දැන් එහෙනම් අපි මෙතනින් එහා දෙයක් කරන්න ඕනේ. මොකද්ද එතනින් එහා දෙය? කොයි පැත්තෙන් ආවත් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට අංක 3 හම්බ වෙනවා. එහෙම ප්‍රශ්නකුත් නැහැ. ඔන්න අපි හිර වෙන්න පුළුවන් දැන. එහෙනම් මොකද මෙතන තියෙන්නේ? මෙන්න මේ ද්විත්ව බන්ධනයේට අඩු අංකයක් එන විදිහට තමයි කාබන් නාමය අංකණය කරන්නේ. එහෙනම් මට සිද්ධ වෙනවා දකුණේ සිට වමට අංකණය කරන්න. 1 2 3 4 5. එතකොට වෙන්නේ කවුද? 5 ඇමයිනෝ 2 එතිල්. ඔන්න ඔය විදිහට තියෙනවා නම් ඔන්න ඔය වරනේ තියෙන්නේ කොහෙද? ඊවෙන එකේද 5 ඇමයිනෝ 2 එතිල් පෙන්ට් 1 ඊන් 3 ඕල් තියෙන්නේ දෙවෙනි වරනේ. එහෙනම් මේක උත්තරේ 2 වෙන්න ඕනේ. අපි ලියමු උත්තරේ. ඒ අකුරයි ඊ අකුරයි මුලින් හම්බෙන්නේ ඒ අකුර. එහෙනම් ඉස්සලා එනවා 5 ඇමයිනෝ. ඊට පස්සේ ආදේශ කැලල වෙන්නේ කවුද? එතිල්. එතිල් ඉන්නේ 2 එතිල්. ඊට පස්සේ කාබන් දාමේ ඉන්න කාබන් 5ක්. එයාගේ උපසර්ගයේ පෙන්ට් 5ක් නිසා පෙන්ට් උපසර්ගයේ. ඊට පස්සේ එයා ළඟ ඉන්නවා කවුද? ඊන් කෙනෙක්. ඊන් ඉන්නේ කොහෙද? එකේද දෙකේද? ඊන් ඉන්නේ එකේ. 1 ඊන්. ප්‍රධානියා කවුද? ඕල්. කීයද ඕල් ඉන්නේ? 3 ඔන්න සංයෝගී නම්. මේ උත්තරේ තියෙන්නේ දෙවෙනි වරනේ. එහෙනම් උත්තරේ අංක 2. දැන් බලමු අපි 2020 ප්‍රශ්නේ. දැන් අපිට පුරුදු පුතේ. දැන් අපි ලොකු වෙලාවක් ගන්න ඕනේ. දැන් ඉස්සලාම් පළවෙනි ස්ටෙප් එක මොකද්ද? ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ ටික තෝරගන්න.
ක්‍රියාකාරී කාණ්ඩ ටික තෝරගන්න එක. ඊට පස්සේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ තෝරන එක. මෙතන ඉන්නවා OH, මෙතන ඉන්නවා කාබන් කෙනෙක්, මෙතන ඉන්නවා ඇල්කීනයක් ඊන් ප්‍රත්‍ය, මෙතන ඉන්නවා Br බ්‍රෝම්. කවුද මෙතනින් ප්‍රධාන කෙනා? දැන් අපිට හොඳට හුරුයි මේ කීටෝනේ. එහෙනම් මෙයා ඉවර වෙන්න ඕනි ඕන් ප්‍රත්‍ය. බලන්න එහෙනම් අපේ උත්තර ටික දිහා. අන්න වෙනස. මෙච්චර වෙලා අපි කරා 24, 23, 22, 21. ඔන්න ඔය අවුරුදු 4ෙම තිබුණේ වරණ 2යි එකම උත්තරේ. හැබැයි පුතේ මෙතන 2020 ඕන් ප්‍රත්‍යයෙන් ඉවරන උත්තර 3ක් තියෙනවා. එහෙනම් දැන් 20න් උඩට චුට්ටක් ප්‍රශ්නේ සරල වෙලා නේද? මීටර පොඩ්ඩක් සරලයිනේ. හරියාමේ සම්භාව්‍යතා 50% තිබුණා. මෙතන 33ක් විතර මෙතන තියෙන කණා ගැහුවත් අපිට කොහොමද ගමන දැන් බලමු. එහෙනම් 4යි 5යි අපිට අයින් කරන්න පුළුවන්. උත්තර වෙන්න පුළුවන්නේ 1 2 හෝ 3. ওই තුනෙන් එකක් තමයි වෙන්න පුළුවන්. අපි දැන් යනවා අපේ දෙවෙනි ස්ටෙප් එකට. ප්‍රධාන කාබන් දාමේ තෝරන්න ඕනේ. ඒ තෝරන්නේ කොහොමද අපි? කෙනෙක්ට පුළුවන් මෙතනින් පටන්ගෙන උඩට යන්න. එහෙම ගියොත් මේ පැත්ත ආදේශ කැලලක් වෙනවා. දැන් මෙහෙන් පටන්ගෙන මෙහෙට යන්න පුළුවන්. එතකොට OH එක්කින ආදේශ කොටසක් වෙනවා. ඊට වඩා මේක හොඳටයි පුතේ අපිට දිගටම කාබන් දාමේ ගිහිලා මෙන්න මෙයාව ආදේශ කොටසක් කරන්න. ඒ ආදේශ කොටසක් වුණාම අපි යට කොහොමද කියන්නේ? කාබන් එකක ඇල්කේනියක් නම් මෙතේන් කියනවා. ඒක ආදේශ කැලලක් වුණාම ඇල්කයිල් එකක් විදිහට මෙතිල් කියලා කියනවා. ඔන්න එයා මෙතිල් වුණා. මෙයා හයිඩ්‍රොක්සි, මෙතනින් එනවා ඊන් ප්‍රත්‍ය, මෙතන බ්‍රෝම්. ඔන්න ආදේශ කාණ්ඩ ටික. දැන් අපි පුතේ මේක අංකණය කරන්න ඕනේ. අංකණය කරනකොට බලමු වමේ ඉඳන් දකුණට ගියොත් 1 2 3 කීටෝනේට අංක 3 ආවා. මේ පැත්තට આવොත් 1 2 3 ඒ කීටෝනේට අංක 3 එන්නේ. 2021 ප්‍රශ්නේ වගේමයි නේ. මොකද්ද වෙන්නේ? ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට මොන පැත්තෙන් ආවත් අංක 3 එනවා. එහෙනම් ඔය විදිහට උත්තර දෙකක් මේකේ තියෙනවා. එහෙනම් අපිට සිද්ධ වෙනවා මොකද්ද? ඊළඟ ඔප්ෂන් එක බලන්න. ඊළඟ එක මොකද්ද? 21 වගේමයි මොකද්ද? මෙන්න මේ ඩබල් බොන්ඩ් එක. කාබන් දාමේ ද්විත්ව බන්ධනයක් හරි ත්‍රිත්ව බන්ධනයක් හරි තියෙනවා නම් වගේමයි ඒ වෙලාවේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට එන්නේ මොන පැත්තෙන් ගියත් එකම අංකේ නම් අපි මොකද ඊළඟට කරන්න ඕනේ? මෙන්න මේ බොන්ඩ් එකට අඩුම අංකෙන විදිහට කාබන් දාමේ අංකණය කරන්න. මොකද මෙයාට හානියක් වෙන්නේ නැහැ. මෙයාට හානියක් වෙනවා නම් අපි මේක නොසලකා හරිනවා. මෙයාට එකම අංකයක් තමයි අපි මේ වැඩේ කරන්නේ. එහෙනම් අංක 1 2 3 4 5. එතකොට අපිට එනවා 1 බ්‍රෝමෝ, ඊළඟට මෙතනින් ගත්තම 5 හයිඩ්‍රොක්සි, මෙතනින් ගත්තම 4 මෙතිල්, එතනින් ගත්තම 1 ඊ. ඔය විදිහට එනවා. එතකොට දැන් අපි බලමු මේ කොටස් ටිකත් එක්ක අපිට උත්තරයක් වෙන කරගන්න පුළුවන්. ඔන්න ප්‍රශ්නේ. 1 බ්‍රෝමෝ වර්ණ කීයක් තියෙනවද? 2ක් තියෙනවා. පළවෙනි එකේ තියෙන 1 බ්‍රෝමෝ, තුනේ තියෙන 1 බ්‍රෝමෝ. ඔන්න 5 බ්‍රෝමෝ තියෙනවා දෙවෙනි එකෙන්. එහෙනම් අපිට 2 උත්තරයක් නෙමෙයි කියන එතනින් අයින් කරගන්න. මෙච්චර දුරකට ආවිලා තාම අපිට උත්තරයක් හොයාගන්න බෑ. මේ ප්‍රශ්නයක අපිට සාමාන්‍ය පුතේ නිවැරදි වරණය අහනකොට අපි කරන හොඳම දේ තමයි මොකද්ද? අපිට පුරුදුත් වැඩි. අපිට පුරුදු හැමදේම වැරදි හොයන එකනේ. එහෙනම් මේකෙත් වැරදි හොයන්න. වැරදි හොයාගෙන ගියාම අන්තිමට හරිය කෙනා ඉතුරු වෙනවා. එහෙනම් ඔන්න එයත් වැරදි. එයත් අයින් කරා. දැන් බලන්න ඕනි 1යි 3යි දිහා. එහෙනම් දැන් අපිට සිද්ධ වෙනවා ඊළඟ ස්ටෙප් එකට යන්න. මොකද ඊළඟ ස්ටෙප් එක? මේගොල්ලෝ ටික ලියන ඕඩර් එක. ඕඩර් එක ඩිපෙන්ඩ් වෙන්නේ කවුරු මතද? මෙන්න මේ තියෙන මුල අකුර මත. B H M මේ තුන් දෙනාගේ දැන් මතක් කරගන්න ඉංග්‍රීසි හෝඩිය. මේ තුන් දෙනා කොහොමද ඉන්නේ? B H M කවුද ඉස්සෙල්ලා හම්බ වෙන්නේ? B. එහෙනම් ඔන්න 1 බ්‍රෝමෝ, එක හරි අපි එකකින් මේක තෝරගත්තා. ඊළඟ දෙන්න H දෙයින්ද අපිට හම්බ වෙන්නේ හෝඩිය යනකොට? H. එහෙනම් ඊළඟට එන්න ඕනේ මොකද්ද? 5 හයිඩ්‍රොක්සි. ඔන්න ඔතනින් ඕනනම් ඊටු ටික නොලිය ඔතනින් උත්තරය අල්ලගන්න පුළුවන්. බලන්න පුතේ පළවෙනි වරනේ තියෙනවා 1 බ්‍රෝමෝ 4 මෙතිල් කියලා. ඊළඟට තුන්වෙනි වරනේ තියෙනවා 1 බ්‍රෝමෝ 5 හයිඩ්‍රොක්සි. මොකද වෙන්න ඕනේ? M අකුරට කලින් H අකුර එන නිසා ලියවෙන්න ඕනි 1 බ්‍රෝමෝ 5 හයිඩ්‍රොක්සි. එහෙනම් මේකේ උත්තරේ වෙන්න ඕනි 1 නෙමෙයි 3.
උත්තරේ ගුණාට කමන්නේ අපි මේක ලියාගෙන යමු. 1 බ්‍රෝමෝ 5 හයිඩ්‍රොක්සි ඊළඟට ඉන්නවා කවුද? 4 මෙතිල්. ඊළඟට මොකද පුතේ අපි කරන්න ඕනේ? දැන් ගන්න කාබන් දාමේ. කාබන් 5ක් තියෙනවා මොකද උපසර්ගේ? පෙන්ට්. ඊන් කොහෙද ඉන්නේ? 1 ඊන්. අපේ ප්‍රධානයා කොහෙද ඉන්නේ? 3 ඔන්න උත්තරේ. මෙන්න මෙයා තියෙන්නේ 3 වෙනි වරනේ. එහෙනම් මෙයාගේ උත්තරේ අංක 3. බලන්න පුතේ 2019 ප්‍රශ්නේ 2019 නම් දීලා තියෙන්නේ 4 වෙනි ප්‍රශ්නේ විදියට. දැන් අපිට පුරුදුයි බලාගෙන යමු ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය හොයාගන්න. කලින් ක්‍රියාකාරී කාණ්ඩ ටික බලමු. OH ඉන්නවා, කීටෝනයක් ඉන්නවා, ඇමයිනෝ කොටසක් ඉන්නවා. කවුද ප්‍රධානියා? ඇල්කොහොල ඇමීන්ට වඩා කවුද වැඩි? කීටෝනේ ප්‍රබලයි. එහෙනම් මේක ඕන් ප්‍රත්‍යයෙන් ඉවර වෙන්න ඕනේ. එහෙනම් උත්තරේ බලන්න. ඕන් ප්‍රත්‍යයෙන් ඉවර වෙන්නේ කට්ටිය ඉන්නේ මෙතන දෙන්නයි. 3 සහ 4. එහෙනම් පිළිතුර වෙන්න ඕනේ. 1 3 නැත්නම් 4. එහෙනම් 1 2 5 කපලා අයින් කරන්න පුළුවන්. 1 ඇමීන් 5 ඕල් ප්‍රත්‍යයෙන් 4 2 ඒන් ප්‍රත්‍යයෙන් ඇල්කේනයක් විදියට තියෙනවා. එහෙනම් ඒ ටික අයින් කරා. දැන් අපි ප්‍රධාන කාබන් දාමේ තෝරගමු. කාබන් දාමේ තෝරනකොට බැලු බැලමටම පේනවා දෙපැත්ත බල බල ඉන්න දෙයක් නැහැ. කීටෝනේට කාබන්ට අනුමානක ඉන්නේ දකුණේ ඉඳන් වමට ආවට පස්සේ. කාලාසි ගන්න ඕනේ නැහැ. මෙහෙම බලන්න ඕනේ නැහැ. විභාගය අපිට වෙලාව වටිනවා ගොඩක්. එහෙනම් 1 2 3 4 5. හරි. එහෙනම් මෙයාට අංක 2 ආවා. එතකොට මෙයා හයිඩ්‍රොක්සි මෙතනින් එනවා. මෙයා ආදේශ කැලලක් වුණාම ඇමයිනෝ. එතකොට පුතේ ඔන්න බලන්න 5 හයිඩ්‍රොක්සි 2 ඇමයිනෝ. ඔහොම උත්තරයක් තියෙනවද? 5 හයිඩ්‍රොක්සි 2 ඇමයිනෝ. අපි ගත්තේ 3යි 4යි තමයි අපේ නිවැරදි වෙන්න ඕනි කියලා. හැබැයි 3 තියෙන්නේ 1 ඇමයිනෝ 5 හයිඩ්‍රොක්සි 2 පෙන්ටනෝ. 4 තියෙන්නේ 5 හයිඩ්‍රොක්සි 1 ඇමයිනෝ. එතනත් ඔන්න ආදේශ කාණ්ඩයට අයිති අංක දෙකකින් අපිට උත්තරේ ගන්න බෑ. දෙකේම 5 හයිඩ්‍රොක්සි ඕකේ 1 ඇමයිනෝ ඕකේ දෙකේම එක හරි. එහෙනම් මෙතන සිද්ධ වෙන ඊළඟ ඔප්ෂන් එකට යන්න මොකද්ද? මෙන්න මේ අකුරු දෙක දිහා බලන්න. කවුද ඉස්සෙල්ලා එන්නේ? A දේශද? A. එහෙනම් මුලින් එන්න ඕනි 5 හයිඩ්‍රොක්සි නෙමෙයි මොකද්ද? 1 ඇමයිනෝ ඊළඟට 5 හයිඩ්‍රොක්සි කාබන් දාමේ 5ක් ඉන්නවා. පෙන්ට් මෙයාගේ පුතේ මුකුත් තිත්ත බඳන නැහැ. තනිකර තියෙන ඇල්කේන දාමයක්. එහෙනම් මේක ඒන් ප්‍රත්‍යයෙන් එනවා නම් පෙන්ටේන් වෙන්න ඕනි. පෙන්ටේන් නෙමෙයි මොකද්ද? කවුද ඉන්නේ මෙතන? පෙන්ටේන් එක අගට එනවා කවුද? ඕන්. ඕන් කොහෙද ඉන්නේ? 2. එහෙනම් අපිට මේක පෙන්ට් 2 ඕන් කියන්න පුළුවන්. නැත්නම් මෙයා මෙහෙම කියන්න පුළුවන්. හයිඩ්‍රොක්සි 2 පෙන්ට නෝන් කියලා කියන්නත් පුළුවන්. ඔය ටික සාධාරණ කරලා තියෙන්නේ කොහෙද? 3 වෙනි වරනේ. එහෙනම් මේකේ පිළිතුර වෙන්න ඕනේ කීයද? 4 නෙමෙයි 3. හැබැයි පුතේ 2019 අවුරුද්දේ මාකී ස්කීම් එකේ මේකට ඕල් දීලා තියෙනවා. ඒකට හේතුව ටැමිල් මීඩියම් ප්‍රශ්න පත්‍රයේ තිබිච්ච වෙච්ච printing mistake එකක් නිසා. හරිනම් මේක උත්තරේ වෙන්න ඕනේ 3. දැන් බලමු අපි 2018. 2018 තියෙන පුතේ 3 වෙනි ප්‍රශ්න විදිහට අන චුට්ටක් වෙනස්. මෙච්චර වෙලාවක් නැති විදිහ කෙනෙක් අපිට හම්බුණා. කවුද මේ? කාබන් ඩයොක්සයිඩ් කියලා හිතුවද? කවුද මේ ඉන්නේ? කාබොක්සිල් අම්ලය. අති ප්‍රබලයක්. ඕගනිකල අපිට හම්බ වෙන ප්‍රබල කාණ්ඩයක් නේ. ප්‍රබල කෙනා. එහෙනම් ආකෘති කතාවක් නෑ. මෙයා වෙන්න ඕනේ කවුද? ඔයික් ඇසිඩ්. දැන් බලන්න පුතේ උත්තරයෙන් අපිට අයින් කරන්න පුළුවන්ද කියලා. ඕන ප්‍රශ්නේ. වරණ පහේම මොනවද තියෙන්නේ? ඔයික් ඇසිඩ්. එහෙනම් එතනින් අපිට එකක් අයින් කරගන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි චුට්ට මතක් කරලා බලන්න ඔයික් ඇසිඩ් ලියන්නේ කොහොමද කියලා. මෙතන ක්‍රම දෙකකට ලියලා තියෙන්නේ. උත්තර 3ක තියෙනවා ඔයික් ඇසිඩ් එක ස්පේස් එකක් ඇතුව ලියලා. දෙකක තියෙනවා ස්පේස් නැතුව ලියලා. අපි ඔයික් ඇසිඩ් ලියන්නේ කොහොමද? ඔයික් ඇසිඩ් කාබොක්සිලික් ඇසිඩ් එක වචන දෙකක් චුටි ස්පේස් එකක්
තියලා ලියන්නේ. ගොඩාක් ළමයි මෙතන රැවටෙන්න පුළුවන්. මොකද ප්‍රශ්නේ? U-pack නමක් ලියනකොට අපි අකුරු අතර ස්පේස් තියන්නේ නැහැ. එහෙනම් ගොඩක් අය රැවටෙන්න පුළුවන්. 1 හෝ 3 තමයි මේකේ උත්තරේ කියන්නේ. හැබැයි ඔයික් ඇසිඩ් කියන වචනේ කාබොක්සිලික් ඇසිඩ් කියන එක ලියනකොට අපි ස්පේස් තියන්නේ නැහැ. ඒ නිසා මේකේ උත්තර වෙන්න පුළුවන්නේ 2 එහෙම නැත්නම් 4 එහෙම නැත්නම් 5. 1යි 3යි අයින් කරන්න පුළුවන් මෙන්න මේ ස්පේස් එක ගැන සලකලා. එහෙනම් මම බලමු මේ තුන් දෙනාගෙන් කවුද හරියන්නේ කියලා. ආයි මේකේ දැන් ඊළඟට හොයාගමු ආදේශ කාණ්ඩ කවුද ඉන්නවා? බ්‍රෝමෝ ඉන්නවා. මෙතන අපිට මෙච්චර වෙලාවක් හම්බුනේ නැති කෙනෙක් කවුද? නයිට්‍රෝ ඉන්නවා. ඒ දෙන්න හරි. මෙතනින් ඉන්නවා E. හරි. දැන් ආයි මේකේ මේ පැත්තෙන් ගිහ කාලනාශි කරන්න ඕනේ නැහැ. අපි දන්නවා කාබොක්සිල් අම්ලයට අඩු මාර්කෙන්න නම් දකුණේ දැන් තමයි එන්න ඕනේ. ඒක බැලු බැලමටම පේනවා. නම් කරමු අපි එන අංකණය කරමු 1 2 3 4 5 6. දැන් බලන්න පුතේ 4 බ්‍රෝමෝ 3 නයිට්‍රෝ. ඔන්න ඔය දෙකෙන් බලමු අපි මෙතන උත්තරේ හොයාගන්න පුළුවන්ද කියලා. දැන් අපේ තියෙන්නේ 2යි 4යි 5යි වර්ණ 3 2 4 5 බැලුවම 2 4 බ්‍රෝමෝ 3 4 බ්‍රෝමෝ 5 3 බ්‍රෝමෝ. එහෙනම් 5 කෙලින්ම අයින් කරන්න පුළුවන් 3 බ්‍රෝමෝ නෙමෙයි 4 බ්‍රෝමෝ. අන්න ආයි අපි හිර වුණා කොහෙද 2යි 4යි අතර. එහෙනම් අපිට දැන් සිද්ධ වෙනවා ඊළඟ ස්ටෙප් එකට යන්න. දැන් මතක් කරගන්න ඉංග්‍රීසි ඕඩින්. මුලින් හම්බ වෙන්නේ B ද N ද? B. එහෙනම් 4 බ්‍රෝමෝ 3 නයිට්‍රෝ. ඔතනින් උත්තරේ හොයාගන්න පුළුවන්. 4 බ්‍රෝමෝ 3 නයිට්‍රෝ කොහෙද තියෙන්නේ? දෙකේ තියෙනවා 4 බ්‍රෝමෝ 3 නයිට්‍රෝ. 4 තියෙනවා 3 නයිට්‍රෝ 4 බ්‍රෝමෝ. එහෙනම් මුලින් යන්නේ කවුද? B අකුර. එහෙනම් මේකේ උත්තරේ 4 නෙමෙයි 2. ඒ වුණාට අපි නම ලියමු. 4 බ්‍රෝමෝ 3 නයිට්‍රෝ. ඊට පස්සේ දාන්න කාබන් දාමේ කවුද කාබන් දාමේ? 6ක් තියෙනවා. එහෙනම් උපසර්ගයේ හෙක්ස් ඉන්නවා ඊන් කෙනෙක් කොහෙද ඊන් ඉන්නේ? දෙකේ 2 ඊන් කවුද? එක ඔයික් ඇසිඩ්. අපි normal එක ඔයික් ඇසිඩ් කියන්නේ නැහැ. මොකද ඔයික් ඇසිඩ් හැම වෙලාවෙම ඉන්නේ එකේ. ඒක ඕන කෙනෙක් දන්නවා. එහෙනම් එක ඊනොයික් ඇසිඩ්. එහෙනම් ඔන්න ඔය විදිහට උත්තරේ තියෙන්නේ කොහෙද පුතේ? දෙවනි වරනේ. එහෙනම් මේකේ පිළිතුර වෙන්නේ අංක 2. දැන් බලමු 2017 ප්‍රශ්නේ මොකක්ද කියලා. 2017 තිබිලා තියෙන්නේ තුන්වෙනි ප්‍රශ්නේ විදිහට ඒත්. දැන් අපිට පුරුදුයි බලාගෙන යමු ක්‍රියාකාරී කාණ්ඩ ටික. OH තියෙනවා, අයින් කෙනෙක් ඉන්නවා, ඇල්ඩිහයිඩයක් තියෙනවා. කවුද ක්‍රියාකාරී ප්‍රදාන වෙන්නේ මෙතන? ඇල්ඩිහයිඩය. එහෙනම් මෙයා වෙන්න ඕනි ඇල් ප්‍රත්‍යයෙන් ඉවර වෙන්න ඕනි. අපි බලමු මේ විදිහට කොහෙද උත්තරයක් තියෙන්නේ කියලා. ඇල් ප්‍රත්‍යයෙන් ඉවර වෙන්නේ මේකේ කවුද? 2 ඉන්නවා, 5 ඉන්නවා, 4. එහෙනම් පිළිතුරු තුනක් තියෙනවා. 2 වෙන්න පුළුවන්, 4 වෙන්න පුළුවන්, 5 වෙන්න පුළුවන්. අපිට එන කිසි ප්‍රශ්නයක් නැතුව 1යි 2යි අයින් කරන්න පුළුවන්. හරි. දැන් බලමු එතනින් එහාට මොකද්ද වෙන්නේ කියලා. කාබන් දාම හොයාගන්න ඕනි. කලින් වගේමයි මෙහෙන් ආවොත් ඇල්ඩිහයිඩයට එන්නේ අංක 3. ඒක සාර්ථක නෑ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මෙන්න මෙතනින් පටන්ගෙන මේ පැත්තට යන්න. මොකද ඇල්ඩිහයිඩයට ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට අඩු අංක එන්න ඕනේ. එතකොට මෙන්න මෙතන අලුත් ආදේශ කාණ්ඩයක් එනවා කවුද? කාබන් දෙකක ඇල්කයිල් කාණ්ඩයක්. එයා අපි එතිල් කියලා කියමු අපි යන්න. දැන් මේක අංකණය කරා 1 2 3 4 5. එතකොට මෙයා හයිඩ්‍රොක්සි මෙතනින් එනවා එතිල්. එහෙනම් 3 හයිඩ්‍රොක්සි ඊළඟට එනවා 2 එතිල්. දැන් ඔතනින් බලමු අපි උත්තරයක් අයින් කරගන්න. 2 4 5 බැලුවම 2 එතිල් 2 එතිල් ඉන්නවා 5 2 එතිල් ඉන්නවා. දැන් බලමු 3 හයිඩ්‍රොක්සි 2 එතිල් කොහෙද ඉන්නේ කියලා. 3 2 එතිල් 5 2 එතිල් ඉන්නවා. 4 3 හයිඩ්‍රොක්සි ඉන්නවා. තුන් දෙනාගෙම 2 එතිල් 3 5 දෙන්නගේ 2 එතිල් ඉන්නවා. 4 ඉන්නවා 4 එතිල්. එහෙනම් අපිට කෙලින්ම උත්තරේ 4 නෙමෙයි කියලා අයින් කරන්න පුළුවන්. දැන් බලන්න ඕනේ 3යි 5යි අතරේ. ඒ දෙන්නගේ මොකක්ද ඉන්නේ? 2 එතිල් දෙන්නගේම හරි 3 හයිඩ්‍රොක්සි දෙන්නගේම ඉන්නවා.
ඊළඟට බලන්න ඕනේ එතන ලියපු ඕඩර් එක. එතනින් එහා ඕඩර් එක. මේක ලියන්න ඕනේ ඕඩර් එක තමයි පුතේ මොකද්ද? 2 එතිල් 3 හයිඩ්‍රොක්සි. 3 5 2ම ඔය ඕඩර් එක තියෙනවා. හැබැයි බලන්න තුන්වෙනි උත්තරේ කොහොමද තියෙන්නේ? 4 අයින් පෙන්ට්. 4 අයින් ලියලයි මොකද්ද? එතන තියෙන්නේ 4 අයින් පෙන්ට් කියලා. අපි කොහේවත් කාබන් දාමේ තියෙන කාබන් ගානට කලින් ඇල්කීන් යද්ද ඇල්කයින් යද්ද කියලා අපි කියනවද? නෑ. අපි කොහොමද කියන්නේ? කාබන් ගාන කියලා ඉවර වෙලයි මෙතන ඉන්නේ ඇල්කේනද ඇල්කීනද ඇල්කයිනද කියන්නේ. එහෙනම් කෙලින්ම තුන්වෙනි වරනේ අයින් කරන්න පුළුවන්. එහෙනම් මොකද උත්තරේ වෙන්න ඕනේ? උත්තරය අංක 5 වෙන්න ඕනේ. එහෙනම් මේක වෙනස් වෙනවා කොහොමද? හයිඩ්‍රොක්සි පෙන්ට්. එහෙනම් කොහෙද මේ අයින්නේ? 4 අයි නෑ. 4 අයි නෑ. ඔය විදිහට තියෙන්නේ පස්වෙනි වරනේ. අපි 2016 ප්‍රශ්න බලමු පුතේ. 2016 තිබිලා තියෙන තුන්වෙනි ප්‍රශ්නේ විදිහට ඔන්න ටිකක් වෙනස්. 2018 එකේ තිබ්බ කාබොක්සිල් අම්ලයක් මේ 16ට එනකොට ආවා තව කෙනෙක්. කවුද මේ? කාබොක්සිල් ආර්කික් කෙනෙක්. මොකද්ද මේ? එස්ටරයක්. එහෙනම් මේක කොහොමද නාමකරණය කරන්න ඕනේ? එස්ටරයක් විදිහට. එස්ටර කොහොමද පුතේ ඉවර වෙන්නේ? මොකද ප්‍රත්‍යේ? O8 O8 ඔන්න එහෙනම් එතනින් අපි තෝරගමු උත්තරයක්. අංක 1 තියෙනවා O8 2 L 3 L 4 O8 5 O8. එහෙනම් වෙන්න පුළුවන් පිළිතුරු 1 වෙන්න පුළුවන් 4 වෙන්න පුළුවන් 5 වෙන්න පුළුවන්. එහෙනම් 2යි 3යි කෙලින්ම අයින් කරා. දැන් බලන්න ආදේශ කාරණා මොනවද? මෙන්න ඉන්නවා මෙච්චර වෙලා ප්‍රමුඛයා වෙලා හිටපු කෙනෙක් දැන් දුබලෙක් වෙලා. එයාට වඩා ප්‍රමුඛ කෙනෙක් හම්බෙච්ච ගමන් එයා දුබල වෙනවා. දැන් එයා මොකද වෙන්න ඕනි? ඔච්චර වෙලා ඇල් ප්‍රත්‍යයෙන් ඉවර වුණා. හැබැයි දැන් එයා ආදේශ කාර්යයක්. එහෙනම් දැන් ෆෝමයිල්. මෙන්න හම්බෙච්ච නැති සාලුත් කෙනෙක්. කවුද මේ? සයනෝ. මෙයා සයනෝ විදිහට යන්නේ. ඊළඟට ඉන්නවා අයින් ප්‍රත්‍ය. දැන් අපි දිගම කාබන් දාමේ තෝරමු. අපි දිගම කාබන් දාමේ තෝරනකොට මෙයාව ගන්නවද? සමහර කොහොමද අපි එස්ටරයක් නම් කරන්නේ? මේ කොහෙන් ආපු කැලලද? මේ තියෙන්නේ එස්ටරයක් හැදෙන්නේ කොහොමද? කාබොක්සිල් අම්ලයකුයි ඇල්කොහොලුයි දෙකක් එකට මික්ස් වුණාම. එතකොට මේ තියෙන්නේ මොකද්ද? ඇල්කොහොලෙන් ආපු කොටස. ඇල්කොහොලේ තිබුණ ඇල්කිල් කොටස, R කොටස. අපි එයාව වෙනම නම් කරනවා. ඊට පස්සේ අම්ලෙන් ආපු කොටස තමයි මේ දිග R කාලය. එයා අපි වෙනම නම් කරනවා. එහෙනම් මෙයාව අපේ දිගම කාබන් දාමේ විදිහට අපි ගන්නෙ නැහැ. එහෙනම් මෙයා වෙනම ලියා ගන්නවා කවුද? C2H5 කියන්නේ කවුද? එතිල්. එතිල් වෙනම හිටියා. ඔන්න ඊළඟ ආයි ස්පේස් එකක් එන තැන. කාබොක්සිල් අම්ලයේදී මතකද? ඔයික් ඇසිඩ් කෙලියම ස්පේස් එකක් තියුවනේ. මෙන්න ඊළඟ තැන. ස්පේස් එකක ඊළඟ තැන. මොකද? එස්ටරියා තියෙනකොට ඇල්කොහොල කැලලයි අම්ල කැලලයි ලියනකොට දෙන්න අතර චූටි ස්පේස් එකක් තියෙනවා. ඔන්න ඒ ස්ටෙප් එකෙන් අපිට පුළුවන් එක උත්තරයක් අයන් ගන්න. 1යි 4යි 5යි නපේ උනේ. එතකොට 1යි 5යි දෙකේම චූටි ස්පේස් එකක් තියෙනවා. හැබැයි 4 ස්පේස් එකක් තියලා නැහැ. 4 කොහොමද තියෙන්නේ? එතිල් ලිව්වා චූටි ඉරක් තිබුණා ඊළඟ කොටස ලියලා. එහෙම නැහැ අපි ඇල්කොහොල කැලලත් එක්ක අම්ල කැලල අතර චූටි ස්පේස් එකක් තියෙනවා. එහෙනම් 4 අපේ පිටුරක් වෙන්න බෑ. දැන් දෙන්නයි. දැන් කනවා ගෙහුවොත් ගහන්න ඕනේ 1 හෝ 5. ওই දෙකෙන් එකකට. කනවා ගහන්න ඕනේ දැන් අපි ඉගෙනගෙන තියෙන්නේ නේද? දැන් බලමු ඉතුරු ටික ලියන්නේ කොහොමද කියලා. ටිකම කාබන් දාමෙතර මෙයාට අඩු මාක් වෙන විදිහට අංක 1 2 3 4 5 ඒ විදිහට ආවා. එතකොට එනවා 2 ෆෝමයිල් ආයෙ එනවා 2 සයනෝ ඊට පස්සේ එනවා 4 අයි. බලමු 2 ෆෝමයිල් 2 සයනෝ වලින් අපිට අල්ලගන්න පුළුවන් උත්තරයක් තියෙනවද කියලා. අපේ පිටු වෙන්න පුළුවන් 1යි 5යි. එකේ 2 ෆෝමයිල් 2 නයිට්‍රයි. පහේ තියෙනවා 2 සයනෝ 2 ෆෝමයිල්. මොකද මේ නයිට්‍රයි කතාව? මෙයා ප්‍රධාන කාණ්ඩය වුණාම තමයි නයිට්‍රයි වෙන්නේ. දැන් මෙයා කවුද? ආදේශ කැලල. එහෙනම් කෙලිම උත්තරේ 1 නෙමෙයි කියලා අපිට අයින් කරන්න පුළුවන්. එහෙනම් මේකේ පිළිතුර වෙන්න ඕනේ අංක 5. අපි ලියමු පුතේ මෙයාගේ නම
නම ලියනකොට දෙන්නම අංක 2 කවුද ඉස්සලා ලියන්නේ F ද C ද අපිට හොඩි ඉස්සලා හම්බ වෙන්නේ C. එහෙනම් එතිල් ඇල්කොහොල් කැල ලිව්වා චුටි ස්පේස් එකක් තියුවා 2 සයනෝ 2 4 කාබන් දාමේ කාබන් 5යි එන උපසර්ගයේ පෙන්ට් කොහෙද ඉන්නේ අයින් එක්කේ නම් 4 I නොඑට් ඔන්න නම එතිල් 2 සයනෝ 2 4 පෙන්ට් 4 I නොඑට් මේක තියෙන්නේ පස්වෙනි වරණේ පස්වෙනි වරණේ මේක මෙහෙමත් හරි පස්වෙනි වරණේ මේගොල්ලෝ අරගෙන තියෙන උත්තරේ කොහොමද මෙන්න මෙතන චුට්ටක් වෙනස් කරලා කොහොමද තියෙන්නේ එතිල් 2 සයනෝ 2 4 4 මෙහෙට දාලා 4 පෙන්ටයිනොයේට් නයි විදිය බොහොතසේ දෙකම එක හරිනේ දැන් බලමු 2015 තිබිලා තියෙන තුන්වෙනි ප්‍රශ්නේ විදියට අලුත් ප්‍රශ්න තියෙන්නේ පස්වෙනි ප්‍රශ්නේ විදියට අතීතයේ ඈතට යනකොට මුල් ප්‍රශ්නයක් විදියට තමයි තිබිලා තියෙන්නේ පළවෙනි ප්‍රශ්න වල පුතේ කාබොක්ස් ඉල්ලම්ල එස්ටර් අපිට හම්බුණාට අලුත් ප්‍රශ්න වල හම්බුන්නේ නැහැ. දැන් ගොඩාක් සරල කරලා තියෙන ප්‍රශ්නේ. දැන් ලේසි. දැන් අපිට පුළුවන් මේක දැන් උත්තරේ හොයාගෙන යමු. ලොකු කතන්දර ඕනේ නැහැ. කීටෝන කොටසක් ඉන්නවා, ඇල්කොහොලයක් ඉන්නවා, කාබොක්ස් ඉල්ලම්ල ඉන්නවා. මේ අනිත් ප්‍රධාන අය කතා කරන්න දෙයක් නැහැ. එහෙනම් මේක ඔයික් ඇසිඩ් වෙන්න ඕනේ. එතනින් අල්ලගමු අපි උත්තරේ ඔයික් ඇසිඩ් 1 2 3. තුනේම තියෙන ඔයික් ඇසිඩ්. එකේ තියෙනවා දෙකේ තියෙනවා තුන තියෙනවා. එහෙනම් කෙලින්ම 4 5 අයින් කරන්න පුළුවන්. 4 කීටෝනයක් විදිහට තියෙනවා 5 ඇල්කොහොලයක් විදිහට තියෙනවා. ඒ දෙක නෙමෙයි නිසා 4 5 අයින් කරා. ඊට පස්සේ පුතේ 1 2 3 ඔයික් ඇසිඩ් උනාට එකේ බලන්න කොහොමද තියෙන්නේ කියලා. ඔයික් ඇසිඩ් වචනේ අතරේ ස්පේස් එකක් නැහැ. හැබැයි අපි දන්නවා එස්ටරියස් සහ ඔයික් ඇසිඩ් ලියනකොට පොඩි ස්පේස් එකක් තියනවා අපිනේ. එහෙනම් පළවෙනි උත්තරේ පළවෙනි කෙනා උත්තරයක් වෙන්න බෑ. දැන් අපි ආව අයින් කරා. දැන් බලන්න ඕනේ 2 සහ 3 අතරේ මොකද්ද වෙන්න ඕනි කියලා. මේ අපි දන්නවා හයිඩ්‍රොක්සි. මෙච්චර වෙලා ප්‍රමුඛයා වෙලා හිටපු කෙනා වෙන්න සිද්ධ වුණා කවුරු වෙන්නද? දැන් එයාට ආදේශ කැලක් වෙන්න වුණා. මොකද එයාට වඩා ප්‍රමුඛයෙක් ඉන්නවා. දැන් එයා දුබලෙක්. එහෙනම් එයා දැන් නම් කරන්නේ කොහොමද? ආදේශ කාණ්ඩයක් විදියට. මෙයා ආදේශ කාණ්ඩයක් වෙනකොට කොහොමද මෙයාගේ නම? ඔව් මෙයා ඔක්සෝ කියලා තමයි අපි මෙයා නම් කරන්නේ. මතකයි සදෘශ ශ්‍රේණියේ ඒ දුන්නේකේ ආදේශ කාණ්ඩයක් වුණාම නම කොහොමද? ප්‍රධාන කාණ්ඩය වුණාම නම කොහොමද කියලා දුන්නා. ඒක පුතේ මතක තියාගන්න ඕනේ. ඒක පාඩම් කරගන්න සිද්ධ වෙනවා. පාඩම් කරන්න ඕනේ නැහැ. අපි මේ වගේ නම් ටිකක් ලියනකොට අපිට ඔක හුරු වෙනවා. දැන් අපි දිගම කාබන් දාම තෝරමු. කාබොක්සිලම්ල අංක 1 වෙනවා අනිවාර්යෙන්. මෙයා 2 3 4 5 6. එකකින් මම ගරුණා නෙමෙයි. කවුද මෙයා? එයා ආදේශ කාර්යයක් වෙනවා. එහෙනම් මෙයා කවුද කාබන් එකක් නම් මෙති. දැන් බලන්න. 5 ඔක්සෝ ඉන්නවා. 2 හයිඩ්‍රොක්සි ඉන්නවා. ආපහු 2 මෙතිල් ඉන්නවා. දැන් මම ওই ඉලක්කම් ටික දාලා අපිට තව මේ දෙකේ උත්තරය අල්ලගන්න පුළුවන්ද කියලා. 2යි 3යි බලන්න ඕනේ. ඔන්න ලේසියෙන් අල්ලගන්න පුළුවන්. මෙච්චර දුර එන්න ඕනෙත් නෑ. මොකද්ද? අංකනේ කාබන් දාමේ අංකනේ කරන්න අවශ්‍ය වෙලත් නෑ. මෙතනින්ම අල්ලගන්න පුළුවන්. දෙකේ තියෙනවා 5 ඔක්සෝ කියලා. හැබැයි පුතේ බලන්න 3 තියෙනවා 5 කීටෝ කියලා. එතකොට මෙන්න මෙයාට කීටෝද ඔක්සෝද කියන තැනින් අපිට උත්තරේ තෝරගන්න පුළුවන්. කීටෝනය ආදේශ කාණ්ඩයක් වුණාම කොහොමද අපි කියන්නේ? ඔක්සෝ. එහෙනම් මේකේ උත්තරේ කිසිම ප්‍රශ්නයක් නෑ. 3 වෙන්න බෑ. කීටෝ නෙමෙයි. එහෙනම් මොකද උත්තරේ? මේකේ පිළිතුර අංක 2. අපි උත්තරේ ලියමු. කවුද පුතේ ඉස්සලා ලියන්නේ? O ද H ද M ද අපිට ඉස්සලා හම්බ වෙන්නේ. ඉංග්‍රීසි වලින් මුලින් හම්බ වෙන්නේ කවුද? H. එහෙනම් 2 හයිඩ්‍රොක්සි ඊළඟට MnO කවුද හම්බ වෙන්නේ? M. 2 මෙතිල් ඊළඟට 5 ඔක්සෝ කාබන් කීයද පුතේ? කාබන් 6යි. එහෙමනම් හෙක්ස් කීයද ඉන්නේ? 3 කවුද? අයින් ඉන්නවා. අයි
නොයික් ඇසිඩ්. ඔන්න ඔය විදිහට තියෙන්නේ දෙවෙනි වරණය. එහෙනම් මේකේ පිළිතුර අංක 2. ඒක මෙහෙම ලියන්න පුළුවන්. 2 හයිඩ්‍රොක්සි 2 මෙතිල් 5 ඔක්සෝ හෙක්ස් එක මෙතන දානවා. මොකද කාබොක්සිල් එකේනේ. ඒක විශේෂයෙන් කියන්න අවශ්‍ය නැහැ අපි. එතකොට 3 හෙක්සයිනොයික් ඇසිඩ්. හරි. අපි දැන් අවුරුදු 10ක ප්‍රශ්න වලට, ඒ කියන්නේ ප්‍රශ්න 10ක්, කියන්නේ කාබන් සංයෝග 10ක් අරගෙන බැලුවා කොහොමද නම ලියන්නේ කියලා. ප්‍රශ්න 10ක් අපි කරා. දැන් මම හිතනවා මේක හොඳටම අපිට මේ තියරිය හොඳටම ඔළුවට ගියා. හොඳටම මේක දැන් සැටිස්. දැන් ඔයගොල්ලෝ මොකද කරන්න ඕනේ? තව එතනින් එහාට තියෙන පාස් පේපර් ප්‍රශ්න ඇතුළුව තව හම්බ වෙන සංයෝග හැම එකටම නමක් ලියන්න try කරන්න. හම්බෙන්නේ කොයිලාද ඒක ළම ලියලා දාන්න. අපි එහෙමයි ප්‍රැක්ටිස් කරන්නේ. මොකද මේක කාලයක් යනකොට අපිට නුහුරු වෙනවා, අමතක වෙනවා. ඒ නිසා හැමදාම කරන්න බෑ. දැන් ඔයගොල්ලෝ කරන්න ඕනේ තව මෙතනින් එහාට හම්බෙන සංයෝග වලට නම ලියලා ප්‍රැක්ටිස් කරන්න. මම හිතනවා දැන් අපේ තියරිය හොඳටම අපිට ඔළුවට ගියා කියලා.